කුඩු වලට යට වෙලා කුඩු කාර්යෝන්ගේ කුඩු බෙදලා අයිස් කියයි අරක කියයි මේක කියයි අපේ දරුවෝ දුර්වල කරන මානසිකව දුර්වල කරන ශාරීරිකව දුර්වල කරන ජාතියක් ගොඩනගන්න හදනවා. එහෙම කරන්න දෙන්න බෑ. ඔවුන්ව ඒවයින් බේරා ගැනීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. ඒකින්ද තමයි මම කිව්වේ කුඩු කාර්යෝන්ට කියනවා 17 වෙනිදා ටිකට් එක අරගෙන ලංකාවෙන් පිට වෙලා මහින්ද රාජපක්ෂ ඉන්නකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නකම් අපිට මේ වගේ නිවටයන්ට නැමෙන්න උන්නේ මේ අපේ වමේ බලවේග කඩන්න විනාශ කරන්න හැමතිස්සෙම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. අපි දැක්ක 2009 යුද්ධය අවසන් කරපු වෙලාවෙ ඉඳන් අහමුදාපතිවරයා එළියට ගත්තා. අපේ පක්ෂයේ ලේකම්වරයාව කඩලා ගත්තා. පව් කල් අරගලයක් ආවා. අරගලේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා තියෙනවා. අපි පාර්ලිමේන්තුවෙන් සිලෙක්ට් කමිටි එකක් ඉල්ලුවා. අද වෙනකන් කතානායකවරයා ඒකට උත්තරයක් දීලා නැහැ. තමක් නැහැ. ඔය ෆයිල් එකේ එහෙම තියන් ඉන්න. මොකද අපි ආණ්ඩුවක් පිළිදෙව්වම අනිවාර්යෙන් ජනාධිපති කොමිසමක් දාලා USAID එකේ මුදල් ආයෝජනය කරේ කවුද කාටද සල්ලි ගත්තේ කවුද කියන එක අපි රටට කියනවා. ආතෙල්ද ඔයාලා? අද බලන්න මේ රටට සිදු වෙලා තිබෙන විනාශය. What? අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක්. සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලැබුණට අද අපේ රටට බුද්ධ ශාසන අමාත්‍යාංශය අහිමි වෙලා තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නැහැ. අද ඒක ඉවත් කරලා පට්ටපල් බොරු මම කැමති ඔබ සියලු දෙනාටම නිවේදනය කරන්න. අති වැදගත් ආරංචිය. පාර්ලිමේන්තුවේ අපේ മന്ത്രിවරුන් කිහිප දෙනෙක් සූදානම්. පාර්ලිමේන්තු മന്ത്രിකමෙන් ඉවත් වෙලා පළාත් සභාවට තරඟ කරන්න. කුමක් උදෙසා? පළාත් සභාව ජයග්‍රහණය කරන්න. මේ മന്ത്രിවරුන් තමන්ගේ පාර්ලිමේන්තු മന്ത്രിකම් පරිත්‍යාග කරන්නේ ආසාවකට විහිළුවකට විනෝදාංශයකට නෙමෙයි. ඒ පරිත්‍යාගයන් කරන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ ආණ්ඩුව. ඔල්මාද බඩුවක් ඒකට කියන්නේ sister city brother relationship කියලා. මොකක්ද ඒකේ තේරුම? රටේ පළාත් පාලන ආයතන 341ම අපි බද්ධ කරනවා. ධනවත් රටවල් වල පළාත් පාලන ආයතන 341ක් සමග. මම සතුටෙන් තමුන්නාන්සලාට කියන්න කැමතියි. මේ වන විට ඒ වැඩේ දැනටමත් පටන් අරන් තිබෙනවයි කියන එක මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. ඔල්මාන්න බඩුවක් නේ ඔය තමුසේ. මේ පිට්ට හොඳි කරන්නේ. දරු කතානායකතුමනි මම එකක් කියන්නම්. මම ජනාධිපතිතුමාට එක්තරා කාලෙක මහ බැංකු හොරා කියලා රනිල් වික්‍රමසිංහ සරණං ගච්ඡාමි කියලා නම් මම කියන්නේ නැහැ. ඊට පස්සේ ජනාධිපතිතුමෙන් පස්සේ මගේ ඒ වගේ දෙවිඩි කිසිදු දේශපාලන ඩීල් එකක් නැහැ. අපි දකින දූෂණයන් තියෙන පිරිස ඉන්නවා. මහ බැංකු හොරකම් පිළිබඳව යට ගියාව තුල තියෙන සමහර එකඟ විය නොහැකි කාරණා හැම තියෙනවා. ඒවට දැනුවම් විදිය යුත්තන් අපි මේ කඳවුරට එකතු කර ගන්නවා කියන එක අපි කියන්නේ නැහැ. චෝදනා සමහර විට සාධාරණ වෙන්න පුළුවන්, සමහර විට අසාධාරණ වෙන්න පුළුවන්. ඒ සාධාරණ විය හැකි තත්ත්වයට ජනතාවට විශ්වාසය තැබිය හැකි ප්‍රමාණයකින් අපි එක්කාසු වෙනවා නම් එක්කාසු වෙන්න කඳවුර තමයි කටයුතු කරන්නේ. නැතුව චෝදනා තියෙන කට්ටිය එහෙම අමු අරගෙන අපේ වේදිකාවේ හිටවා ගන්න අපි සූදානමක් නැහැ කියන එක අපි ජනතාවට මතක් කරනවා. ලැජ්ජ වෙන්න ඕනලු. Let's go. අපේ සන්ධානය හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂයක විනා වෙනත් දේශපාලන පක්ෂයක නෙමෙයි. මම කියන්නේ තේරෙනවනේ. අච්චාරුවට අපි මේ එකතු වෙන්නේ නැහැ. අච්චාරුවකට අපි එකතු වෙන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය දැන් මෙහෙමනේ. මම අර කලින් දීපු උදාහරණ දෙන්නම්. තාත්තා එක්ක දැන් අපි ප්‍රේම සම්බන්ධතාවයක් හදාගෙන තාත්තා අකමැති වුණා. අපි ගෙදරින් ගියා. දැන් ඉතින් මා ගෙදරට එන්න පුළුවන්. හරිද? අල්ලපු ගෙදරට යන්නේ නැහැ නේ. එහෙම කියන්න පුළුවන් ඔබතුමාට. හරිද? ඔබතුමාට එහෙම කියන්නත් පුළුවන්. ඉතින් මේ අපි පැහැදිලිව දකුණු කඳවුර එකතු යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. ලැජ්ජ වෙන්න ඕනලු. මේ කුකුලෙක්වත් දැකම නැති එකෙක්ද කොහෙද ඇවිල්ලා ඊයේ මේ බිත්තර රුපියල් 10න් අඩු කරනවා කියලා කිව්ව ප්‍රකාශයත් එක්ක මම අහනවා ඔය ප්‍රකාශ කරපු එක
හරිද? ඔය වගේ කල්ලුත් එක්කා මාරසිංහයි කෙනෙක්. හරිද? කුකුලෙක් නෙමෙයි උඹ වගේ ඇටි කුකුලෙක් නම් මම දැකලා නෑ මීට කලින්. ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය දෙයකුත් ඉස්සරහා තියාගෙන අරක මේක කතා කරන කැත දෙනවා බලපන් උඹේ පණුව කාපු දත බලට යන්න. උඹ මොකද කියන්නත් බෑ උඹ කියලා පොලිසිය එන්ට්‍රි දානවා නඩු දානවා හරි කරදරයි බං උඹගේ. හෝට්ටුවේ කාන්තාන යෝජිතව පිරිසක් හිටපු ජනපති මහින්ද බලන්න කාල්ටන් යති. හිතුවේ කාල්ටන් ෂෝ එක 20:25 ඉවරයි කියලා. නෑ, අවර නෑ. මහා ප්‍රදර්ශනය තවමත් ක්‍රියාත්මකයි. උදේට දත් ටික මද්දලා ඇඳුම් අන්දලා සාලේ වාඩි කරාට පස්සේ මහජන ප්‍රදර්ශනය 9 සිට හවස 5 දක්වා මොනවා වුණත් 20:29 නිල සටනට සූදානම් වුණා වුණත් පියසෙනෙහස කියන එක කවදාවත් නැති වෙන්නේ නෑනේ. දරුවෝට තාත්තලා කොච්චර ආදරේදනේ. මේක නෙමෙයි කරන්නේ. ඊළඟ ආණ්ඩුව පොහොට්ටුව කියන එක ඒගොල්ලන්ට පේනවා. රටේ ජනතාව දන්නවා. රටේ ජනතාව වතාවක් දෙවතාවක් තුන් වතාවක් මේගොල්ලන්ගේ වචන වලට රැවටුණා. ඒ නිසා මං හිතන්නේ තර්ජනයේ පොහොට්ටුව විතරයි. තර්ජනයේ නාමල් රාජපක්ෂ ඒ වගේම මහින්ද චින්තනයේ විතරයි. ආණ්ඩුවට තමන් කරන වැඩ ටික කරගන්න බැරි වෙනකොට තමන් දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව විපක්ෂ මර්ධනය කරන්න උත්සාහ කරනවා. දැන් ස්වාධීන කොමිසම ඕනේ කියලා පාරේ බෝඩ් අල්ලන් හිටපු අය අයියද ස්වාධීන කොමිසමේ පොලිස් කොමිසමේ බලය පොලිස්පතිවරට දෙන්න කතා කරන්නේ. පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ කියලා කියපු අය ඇයි අද සමහර අයට එන්න කියලා බලහත්කාරයෙන් කටඋත්තර ලියා ගන්න උත්සාහ කළා OIC මහත්තුරුන්ට බලපෑම් කරන්නේ. ඒක අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා මර්ධනයෙන් නම් දුවන ලෑස්ති වෙන්න එපා. ඒකට මෙරට ජනතාව ඉඩ තියන්නේ නැහැ. අපි ඔක්කොම බය වුණා දැන්. ඔන්න අපි බය වුණා. අල්ල සංදානගත වීමක් අපිට දක්වන්න පුළුවන්. UF එක සහ සාගික. මේක ලොකු වෙනසක් වේද මේ විදිහට. තුන්ලාගේ තත්ත්වය කොයි වගේ වේද? ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කියන්නේ එකම පක්ෂයේ කැඩිච්ච කොටස් දෙකක්. ඔවුන් දෙගොල්ලොන්ගෙම තිබුණ එකම ප්‍රතිපත්ති. ඔබ පහුගිය කාලේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන බැලුවත්, ඔවුන්ගේ කතා බහ බැලුවත්, ඔවුන් දෙගොල්ලම විශ්වාස කරේ ඒකීය ශ්‍රී ලංකාවක් ගැන විශ්වාසය තබපු නායකයෝ ඒ පක්ෂේ නැහැ. ඒ වගේම ලංකාවේ ඒකීයභාවය රකින්නවා කියලා නිර්භීතව ප්‍රකාශ කරන්න පුළුවන් වෙච්ච නායකයෝ ඒ පක්ෂේ වල හිටියේ නැහැ. ඒ වගේම මේ රටේ ජාතික ආර්ථිකයක් ගොඩනගන්න ඕනේ, දේශීය ගොවියාව ආරක්ෂා කරන්න ඕනේ කියන තැන, මේ දේශීය කර්මාන්තකරුවන් සුරකින්න ඕනේ කියන තැන කවදාවත් ඒ පක්ෂ හිටියේ නැහැ. ඔවුන් හැමතිස්සෙම නියෝ ලිබරල් ආර්ථිකයක් සම්බන්ධ විශ්වාසය තිබුවේ. ඉතින් එවැනි පක්ෂ දෙකක් එකට එකතු වීම ඒක බොහොම ස්වභාවික සංසිද්ධියක්. ඔවුන් එකම අදහස් දරන, එකම මත දරන, එකම දේශපාලන ප්‍රතිපත්ති ඇති පක්ෂ දෙකක්. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ඊට වෙනස් වූ ප්‍රතිපත්ති දරන, ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් කිසිදු පැකිලීමකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන් පක්ෂයක්. ඒ වගේම මේ රටේ ආර්ථිකය දේශීය කර්මාන්තකරුවන්, දේශීය ගොවියන් සහ දේශීයත්වය මුල් කරගෙන ජාතික ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. මේ රට සංවර්ධනය කිරීමේදී මේ රටේ තියෙන සාරධර්ම සංස්කෘතිය රැකගෙන ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරන පක්ෂයක්. ඉතින් අපි මේ සන්ධානයට අපිට දේශපාලන පක්ෂයක් හැටියට සුබ පතන්න පුළුවන්. නමුත් අපි කිසිදු විටක දේශපාලන වශයෙන් මෙවැනි සන්ධානයකට එකතු වෙන්න අදහස් කරන්නේ නැහැ. පක්ෂයක් හැටියට අපි අපේ තියෙන අනන්‍යතාවය සහ අපේ තියෙන අනන්‍ය වූ ප්‍රතිපත්ති මත කටයුතු කරනවා කියන කාරණය ඉතා පැහැදිලිව අපි ඔවුන්ටත් ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒක මේ අවස්ථාවේදී කිසිම පැකිලීමකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන්. ඇත්තයකෝ ඔය අනේ නිකම් පළයකෝ යන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරාට වැඩිය මොන හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන්ද? මම දන්න විදිහට බෑ. නීති රීති වගේක් අපි ගෙනල්ලා තිබෙනවා. ඒ නීති රීති මේ දවස්වල උල්ලංඝනය කරමින් තිබෙනවා. එහෙනම් ඒ ආණ්ඩුව විනාශ වීමට නියමිතව තිබෙනවා. එතකොට එවැනි අවස්ථාවක රට බාර ගැනීම එක්සත් ජාතික පක්ෂය සූදානම්ින් ඉන්නවා. ඒ කියන කලබල වෙන්න එපා. තොපිට හෙන හතම ගහපියෝ, හෙන හතම ගහපියෝ, හෙන හතම ගහපියෝ.